හයි යාළුවනේ. ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා free shop අපේ YouTube channel එකට. ඉතින් ඔන්න ඔයගොල්ලෝ බලාගෙන හිටියේ 600 sale එකේ එකක් ගෙනාව කලින් දැන් මේ දෙවෙනි sale එක. ඔන්න අද අරගෙන ආවිල්ලා තිනවා. ඉතින් කියන්න ඕනේ දිගටම 600 sale සහ 800 sale ඊට පස්සේ 1000 sale එකකුත් දාන්න බලාපොරොත්තු වෙන තියෙනවා. ඉතින් මේ ඔක්කොම දානකම ඔයගොල්ලෝ ඉන්න එපා මේ order දාන්න. මොකද එහෙම වුණොත් එහෙම බඩු ඉවර වෙනවා. දැන් පළවෙනි සේල් එකේ ඒවට ගොඩක් ඕඩර් ආවිල්ලා තියෙන්නේ. ඒක තව දවස් දෙක තුනක් යනකොට ඒකේ බඩු ඉවර වෙනවා. මොකද අපි එක අයිටම් එකකින් කෑලි 100ක් 200ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඕගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය 5000ක් එකපාර බලනවා. එතකොට ඕකේ කෑලි 100 200 එක අයිටම් එකක් ඉවර වෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. දවස් දෙකක් තුනක් ඇතුළත අයිටම් ඉවර වෙනවා. ඒකයි ඕගොල්ලන් ටක් ගාලා ඕඩර් දාන්න කියන්නේ. මොකද පෙලක් අය අහලා තිබ්බ පහුවෙලා ඕඩර් දාලා මේ ඔයගොල්ලෝ ගාව බඩු නැහැ නේ කියලා. ඉතින් කෑලි 100ක් 200ක් සාමාන්‍යයෙන් කොළඹ ලොකු තොග කඩේකත් නැහැ. ඒ කියන්නේ එක කෑල්ලකින්. ඒතකොට කෑලි අපි කෑලි 20ක් විතර දානවා කියන්නේ අයිටම් 2000ක් විතර අපි ගාව ස්ටොක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ඉච්චර ලොකු ඊට වඩා ලොකු ස්ටොක් එකක් තියාගන්න තරම් අපි මේ එකක් නැහැ. ඒකෙන්ද ඔයගොල්ලෝ වීඩියෝ දෙක තුනක්ම දානකම් බලන් ඉන්න එපා. එක වීඩියෝ එකක් දැම්මම ඊට පස්සේ ඒකෙන් ඕඩර්ස් දාගන්න. රුපියල් 400යි නේ යන්නේ ඩිලිවරි එකට. ඉතින් අදත් තියෙනවා අයිටම් 12 13ක් වගේ. කලින් අපි අයිටම් 20ක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒකයි මේකයි දෙකම බලලා දැන් ඕගොල්ලෝ order දාන්න. එතකොට සාමාන්‍යයෙන් අයිටම් 10ක් විතර වෙනකන් රුපියල් 400ට ගන්න පුළුවන්. අයිටම් 20ක් විතර යනකොට රුපියල් 500ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක් විතර වැඩි වෙනවා ඩෙලිවරි එකට. මොකද කිලෝ එකේ බරට තමයි රුපියල් 400 වෙන් වෙන්නේ. ඒකින්ද මේ අයිටම් මේ කියන්නේ වීඩියෝ දෙකම බලලා ඔයගලන්ට ඕන අයිටම් මේකෙන් මේවා කරගන්න. තව වීඩියෝ දානකම් බලන් ඉන්න එපා. ඒ වුණොත් එහෙම මේ අයිටම් ඉවර වෙන්න පුළුවන්. හරි අපි යන් එහෙනම් වීඩියෝ එක. හරි ඔන්න අපි ගිය පාර 800 සේල් එකේ ඔයගලන්ට අරගෙන ආව වෝල් ස්ටිකර්. ඒක හොඳටම සේල් වුණා. දැන් ඒ අරගෙන ආවේ මීටර් 5ක් දිග අඩි 2ක් පළල ඒවා. දැන් අපි 600 සේල් එකට අරන් ආවිල්ලා තියෙනවා මීටර් 2ක් දිග අඩි 2ක් පළල එක. එතකොට මේකේ ඩිසයින් අපි ගාව තියෙන්නේ මෙන්න මේ ඩිසයින් එක තියෙනවා. මේක 800 සේල් එකෙත් අපි ගෙනාවා. මෙන්න බලන්න මේක හොඳටම සේල් වුණා. මේක මීටර් 2ක් දිග අඩි 2ක් පළල එක. මේක ස්ටිකර් එක හොඳටම ලස්සනයි මේක. බලන්න ඩිසයින් එක. ඉතින් මේකේ මීටර් 2 එක තමයි 600ට දෙන්නේ. මීටර් 5 එක 800ට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙනවා මෙන්න මේ කළු පාට මේ ඩිසයින් එක. අනේ ටයිල් ඇල්ලුවා වගේ තමයි ඉතින් මේක ඇලෙවුවට පස්සේ මේක මීටර් 2ක රුපියල් 600ට දෙනවා. මීටර් 5ක මේකෙත් තියෙනවා. ඒක රුපියල් 800ට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ඩිසයින් එක. මෙන්න මේ ඩිසයින් එක. මේකේ තියෙන්නේ මීටර් 2ක විතරයි. මීටර් 5ක නෑ. මේකේ තියෙන 600ක විතරයි. හරි ඒ ඩිසයින් තුන තමයි අපි මේ පාර 600 සේල් එකට දාන්නේ. මේ වෝල් ස්ටිකර් ලොකු ස්ටොක් එකක් එනවා ළඟදිම. ඒ ආව ගාම තනිකර වෝල් ස්ටිකර් වලට විතරක් අපි වීඩියෝ එකක් ගේන්න. ඉතින් මේ අයිටම් මේ ස්ටිකර් වලින් කැමති කට්ටිය ඉන්නවා නම් එක්ක 800 එකක් ගන්න පුළුවන් 600 එකක් ගන්න පුළුවන්. මේවා ස්ටොක් තියෙනවා අපි ගාව ගොඩක්. හරි ඊට පස්සේ ඔන්න ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා ඕගොල්ලන්ගේ කෑම මේසෙට දාන්න පුළුවන් සුපිරිම මේස රෙද්දා. ඉතින් මේක මෙන්න බලන්න මේක 152ක්. ඒ කියන්නේ මීටර් 1.5ක් පළලයි මීටර් 2යි සෙන්ටිමීටර් 20ක් අඩි 7ක් වගේ දිගයි. මේක පට්ට ලොකුයි. මේ ලොකු මේවා එකක් මම දැන් මේ දෙක පෙන්නලා ඕගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්නන්නම් මේකේ. එතකොට මේක රුපියල් 600යි. මේකත් ඒ සයිස්ම ගණකම්. හැබැයි මේකේ මේ රේන්ජ් තියෙනවා. ඒ කියන්නේ ඒ සයිස්ම දිග පළල තියෙනවා. මේකේ රේන්ජ් තියෙනවා සහ මේකේ රෙද්ද ගණකම් ගොඩක්. දැන් රෙද්දේ ක්වොලිටි එක ගොඩක් වැඩි. මේක රුපියල් 1600ක් වෙනවා.
මේ දෙකේම මම දැන් ඕගොල්ලන්ට වීඩියෝ පෙන්නන වෙනස තියෙන්නේ මේ දෙකම සයිස් එක එකයි. සයිස් එක එකයි තියෙන්නේ රෙද්ද ඝනකම අඩු වැඩි වෙනකොට තමයි ප්‍රයිස් එක අඩු වැඩි වෙන්නේ සහ මෙන්න මේකේ රේන්ජ් එකක් අල්ලලා තියෙනවා වටේට. දැන් ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකෙන් අපි මේක මේසෙට දාලා තියෙනවා. මේ තියෙන්නේ මේ අපේ ලොකු කෑම මේසෙට මේ ලොකු රෙද්ද දාලා මේක මීටර් 2යි සෙන්ටිමීටර් 20ක් දිගයි. ඒ කියන්නේ අඩි 7යි අඟල් 2ක් විතර තියෙනවා මේකේ දිග. පළල මීටර් 1.5ක් තියෙනවා. ඒ කියන්නේ අඩි 5ක් විතර මේක පළලයි. ඉතින් මේ බාන්න මේකේ යට රේන්දි වගේ මෙහෙම තියෙනවා ලස්සනට. මේක හොඳ මේ ඝනකමට තියෙනවා. මේක හොඳ ඝනකමට තියෙනවා. මේ තියෙන්නේ පිටපැත්ත. ඉතින් ඕගොල්ලෝ මේසේ දිග පළල බලලා මේක හොඳනම් ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ අපි 600ට දෙන ටේබල් එකට දාන මේ කවර් එක. ඉතින් මේ බාන්න මේක ගොඩක් ලස්සනයි. මේකේ ඩිසයින් වෙනස් වෙන්නේ මේ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකේ තමා එක මල් තියෙනවා. ඔය ගෙඩි පළතුරු ගෙඩි වගේ තියෙන ඩිසයින් තමයි තියෙන්නේ. ඉතින් ඩිසයින් තෝරන්න අමාරුයි. ඩිසයින් 3-4යි තියෙන්නේ. මේ බාන්න මේකේ 1000 අපි 600ට දෙන එකේ වගේ අර මේ රේන්ජ් එකක් නැහැ. ඒ වගේම තමයි ඒකට වඩා ඝනකම පොඩ්ඩක් අඩුයි. නැත්තම් ඒකේ සයිස් එක දෙකේම සයිස් එක එකයි. මේක මේ සෙන්ටිමීටර් ගත්තොත් 220ක්. ඒ කියන්නේ මීටර් 2යි සෙන්ටිමීටර් 20ක් වගේ දිගයි. ඒ කියන්නේ අඩි 7ක් වගේ. පළල ගත්තොත් සෙන්ටිමීටර් 150ක්. ඒ කියන්නේ මීටර් 1.5ක් විතර පළලයි අඩි 5ක් වගේ පළලයි. ඉතින් ලොකුයි මේ රෙද්ද. ඝනකම තමයි මේ වෙනස් වෙන්නේ ප්‍රයිස් එක වැඩි වෙනකොට. ඒ වුණා කියලා මේක ලුණු සිවියක් වගේ ගොඩක් ඝනකම අඩු නැහැ. මේ සාමාන්‍ය ඝනකමක් තියෙනවා. එහෙම පාවිච්චි කරන්න අවුලක් නැහැ. ඉතින් කැමති නම් ඔයගලන්ට මේක ගන්න පුළුවන්. රුපියල් 600යි. නැත්තම් ලොකු මේ ගොඩක් ඝනකම් හොඳ එක ගන්න පුළුවන් 1600යි. හරි ඒ ඔයාලා දැක්ක එක මේසෙට දාලා තියෙනවා. ඉතින් මේකේ ඩිසයින් එන්නේ මේ වගේම තමයි මම අර වීඩියෝ එකේ කිව්වා වගේ. ඒ කියන්නේ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකේ එන ඩිසයින් තියෙන්නේ. ඒකින්ද ඩිසයින් මේ වගේ මේවා තියෙන්නේ. සාමාන්‍ය මේක මල එන එක තියෙනවා, පළතුරු ගෙඩි එන එක තියෙනවා. ඉතින් ඒ වගේ ඩිසයින් ටිකක් එන්නේ. මේක ඩිසයින් තෝරන්න දුන්නොත් එහෙනම් අපිට ඩිලිවරි එක මේවා කරගන්න වෙන්නේ නැහැ. ඒකින්ද ඩිසයින් තෝරගන්න අමාරුයි මේකේ. මේ වගේ මේකක් තමයි ඕගොල්ලන්ට ලැබෙන්නේ. හරි එතකොට ඒක රුපියල් 600යි මේක 1600යි. කැමති එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ලස්සන ට්‍රේ එකක් ඇවිල්ලා තියෙනවා සුදු යකඩ ට්‍රේ එකක්. ඉතින් මේකත් රුපියල් 600යි වෙන්නේ. මේ තියෙන මේ ස්ටිකර් එක. අර මේ හීරෙනවට ගහලා තියෙන මේ ස්ටිකර් එකක් තියෙන්නේ මේකේ. මේ තියෙන්නේ ඒක ගලවන්න තියෙන්නේ. එන්න බලන්න. එන්නේ ගැලවුවට පස්සේ පට්ට ලස්සනයි සහ ක්වොලිටි ඩිසයින් එකට තියෙනවා. ඉතින් මේකත් එන්න බලන්න මේ ඩිසයින් එකකුත් තියෙනවා. මේක වෙන්නේ රුපියල් 600යි. ඔන්න මේකේ දිග පළල කියන්න. මේක අඩියයි අඟල් 2ක් වගේ තියෙන්නේ දිග. පළලක් තියෙනවා අඟල් 8ක් වගේ. ඒ සයිස් එක මේකේ රුපියල් 800යි වෙන්නේ. ඊට පස්සේ කප් කේක් මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ කප් කේක් මෙතන 3යි මේ පැත්තට 4යි කප් කේක් 12ක් දාන්න පුළුවන්. මේ තියෙන්නේ මේකත් වාහනේ වලින් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේකත් රුපියල් 600යි. ඊට පස්සේ අපි කලින් 800 සේල් එකක් ගෙනාවා ටේබල් මැට් එක. එතකොට මෙන්න බලන්න මේකේ සයිස් එක ගොඩක් ලොකුයි මේක. ඉතින් මේක ගොඩක් ලොකුයි. මම දැන් මැනලා පෙන්නන්න කොච්චරද කියලා. මේකේ විස්කම්බය ගත්තොත් මේ බලන්න අඩි දෙකක විස්කම්බයක් තියෙනවා මේක.
ඒක එච්චර ලොකු මේකක් ඒ බලන්න මේ මේස් තිබ්බහමත් මෙච්චර ලොකුයි. මේකක් රුපියල් 300ක් තමයි වෙන්නේ. මේ තියෙන්නේ. මේක රුපියල් එන්න බලන්න පට්ට ලස්සනයි මේක. මේක රුපියල් 300ක් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට 600ට ඕනනම් මේකෙන් දෙකක් ගන්න පුළුවන්. නැත්තම් මෙන්න තියෙනවා කොටු හැඩේ එක. කොටු හැඩේ එක තියෙනවා. එතකොට මේක අඩි එකමාරක් තමයි මේක දිග තියෙන්නේ. පළල තියෙනවා අඟල් 11ක් වගේ. ඉතින් මේ බලන්න මේකත් පට්ටම ලස්සනයි. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේකක් වෙන්නේ රුපියල් 200යි. ඕගොල්ලන්ට මේක මේසේ මැද්දට මෙහෙම තියලා ලොකු කැම මේසයක් තියනවා නම් මේක තියන්න පුළුවන් ප්ලේට් එක තියන්න. මේක ප්ලේට් එක තියන්න පුළුවන්. එතකොට මේකක් රුපියල් 200යි වෙන්නේ. මේක රුපියල් 300යි වෙන්නේ. ඕගොල්ලන්ට 600ට සෙට් වෙන්න සහ ඊට වැඩි වෙන්න උනත් කමන්නේ. අඩුම 600ක් වෙන්න ඕනේ. ඊට වැඩි වෙන්න උනත් මේක ඕගොල්ලන්ට ගන්න පුළුවන් කෑලි ගණන්. ඔන්නම් මේක ඒ කියන්නේ මේ දානශාලාවේ ඕගොල්ලෝ මේ බුද්ධ පූජාව වගේ අරගෙනකොට වහගෙන යන්න ඒ විදිහටත් මේක පූජා කරන්න උනත් ඒ දේවල් වලටත් මේක හොඳයි. හරි ඊට පස්සේ ඒක එහෙමයි. ඊට පස්සේ තියෙනවා මෙන්න කටින් බෝඩ් එකක්. ලස්සන ඩිසයින් එකකුත් එක තියෙන්නේ. ඉතින් මේකත් රුපියල් 600ට දෙන්න පුළුවන්. මේක හොඳ ක්වොලිටි කටින් බෝඩ් එකක්. රුපියල් 600යි. ඔන්න ඊට පස්සේ ගෑනලා තියෙනවා සුපිරි කතුරක්. ඉතින් මේක ඒ කියන්නේ මේ ඔක්කොම බඩු මං ගෙන්නන ඒවා නෙමෙයි. මාත් දැන් අපි මෙහෙම සේල් කරන ඉඳ දන්න ඉඳ යාළුවෝ අපිට අයිටම් දෙනවා. එතකොට ඒ අයගෙනුත් මේවා කරලා තමයි නැත්තම් මේ ඔක්කොම ගේන්න තරම් මගේ මේකක් නැහැ. එතකොට මේකත් මම යාළුවෙක්ගෙන් ගත්ත එකක්. ඉතින් එයා කිව්ව විදිහට මේක හොඳටම හොඳයි. මේකේ කම්ප්ලේන් එහෙම මොකුත් නැහැ. ඉතින් අතර ගත්තාමත් මේකේ තේරෙනවා කොහොමද ක්වොලිටි එක කියලා. ඉතින් ඒකින්ද මම මේ කතුර අරගෙන ආවා. මේක රුපියල් 600ට දෙන්න පුළුවන් හොඳ ක්වොලිටි කතුරක්. සද්දය ඔයගලන්ට ඇහෙනවද? හොඳ ක්වොලිටි කතුරක්. ඉතින් මේක රුපියල් 600ට දෙන්න පුළුවන්. ඊට පස්සේ එක්කෙනෙක් මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා අපේ වීඩියෝ එකට ෆිෂ් සීසනින් ඒ කියන්නේ මාළු කපන්න පුළුවන් කතුර අරගෙන ඉන්න කියලා. ඉතින් මම ඔන්න ඒකත් මේ පාඩ සේල් එකට අරගෙන ආවා. කමෙන්ට් ෆන්ක්ෂන් දෙකක් විතර මම දැක්කා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දාලා තියෙන කමෙන්ට් වලට අදාළ බඩු අපි අරගෙන එනවා මෙහෙම වීඩියෝ විදියට. ඉතින් මෙන්න බලන්න මේක මාළු කපන කතුර. මේක හොඳම ක්වොලිටිම කතුර. මේ මේඩ් ඉන් ජපාන්. ඒ කියන්නේ ජපාන් වල ආදපු එකක්. හොඳම ක්වොලිටි මේකක්. මේකත් ඕගොල්ලන්ට මේ තියෙන්නේ මේ කිචන් සීසනින් මේ කියලා මේ ගහලා තියෙන්නේ. මේකත් ඕගොල්ලන්ට රුපියල් 600ට ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඊළඟට ඇවිල්ලා තියෙනවා රෙදි වැලේ ඔයගොල්ලෝ රෙදි ඉල්ලන ක්ලිප් 20ක්. මේක සුදු යකඩ ක්ලිප්. ඉතින් ඔයගොල්ලෝ ප්ලාස්ටික් එක පාවිච්චි කරලා ඇති. එතකොට ප්ලාස්ටික් එක ටිකක් කල් ගියාට පස්සේ අවු වැටුණාට පස්සේ මේක දිරනවා. ඉතින් මේ ක්ලිප් ටික සුදු යකඩේ හින්දා හොඳයි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 600ක් වෙනවා. ඉතින් මේක සුදු යකඩේ හින්දායි රුපියල් 600ක් වෙන්නේ. ඔයගොල්ලෝ වටිනවා කියලා හිතනවා නම් මේක ගන්න. මේක ඒ කියන්නේ මට වටිනවා කියලා හිතුණු හින්දායි මම අරගෙන ආවේ සුදු යකඩේ හින්දා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ගන්න. රුපියල් 600ක් වෙනවා මේ ක්ලිප් 20ම. ඊට පස්සේ ඔන්න අපි කලින් අපි 800 සේල් එකකට අරගෙන ආවා. මෙන්න මෙහෙම ස්ටිකර් හැංගර් එක. මේවා ඕන තැනක මේ තියෙන මේක ඕන තැනක මේ ස්ටිකරෙන් අලවලා මෙන්න මේ විදිහට මේකේ ඕන දෙයක් එල්ලන්න පුළුවන්. මේක ස්ටිකරේ ඇලෙවුවට පස්සේ හොඳටම හයියයි. ඒකින්ද මේක ගැලවෙන්නේ අපේ අර කලින් දුන්නේ බාත්රූම් කෝනර් එකේ ඒවැය තියෙන මේ ස්ටිකර් එක ඉන්නේ. ඕගොල්ලන්ට මේක වැල විදිහටත් මේවා කරන්න පුළුවන්. නැත්නම් මේවා එක එක ඉරලා තැන් තැන් වලත් අලව ගන්න පුළුවන්. ඒ කියන්නේ කිචන් එකේ ඕනනම් අලව ගන්න පුළුවන් ඕන දෙයක් මේවා කරගන්න.
තැන් වලත් මේවා කරගන්න පුළුවන්. අපි මේවා මෙතන 6ක් තියෙනවා. මේවා 12ක් ඕගොල්ලන්ට රුපියල් 600ට දෙනවා. 12ක් 600ට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේක හොඳම ක්වොලිටි එකට තියෙනවා. කැමති නම් මේවා 12ක් ගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ ඔන්න බයින්ඩ් එපා. අපි 800 සේල් එකට ගෙනාවා මේක. 800 සේල් එකට ගෙනලා ඇයි ආය 600 සේල් එකට ගෙනාවේ කියලා අහන්න එපා. මේ මොකද මේකේ ලොකු ස්ටොක් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒකින්ද අපි මේ හැඳි ටික 600 සේල් එකට ගෙනාවා. මේක අපේ කලින් 800 සේල් එකේදී ගත්ත කට්ටිය දන්නවා මේ හොඳ ක්වොලිටි හැඳි එක. හරිද? මම දැන් මේක කිරලා පෙන්නන්න කොහොමද කියලා. මේකේ හැඳි 6ක් තියෙන්නේ. හැඳි 6ක් තියෙන්නේ. බලන්න හැඳි 6 දැම්මට පස්සේ ග්‍රෑම් 231ක් තියෙනවා. හැඳි 6 බර. ග්‍රෑම් 237ක් තියෙනවා හැඳි 6 බර. ඉතින් මේ හැඳි 6 හොඳ ක්වොලිටිම හැඳි 6ක්. ඊට පස්සේ මම අපේ මේ ගිය පාර 600 සේල් එකෙන් ගෙනාවා. මේකෙම මේ නම්බර් 1 ක්වොලිටි එක මේ නම්බර් 2 ක්වොලිටි එක. එතකොට මේ හැඳි 12ක්. එතකොට මේ හැඳි 12ක් බලන්න බර හැඳි 12ෙම බර තියෙන්නේ 222යි. ඉතින් මේ හැඳි 6 බර තියෙනවා 239ක්. ඉතින් ඒ කියන්නේ මේක හොඳ ක්වොලිටිම හැඳ. මේක මීට වඩා ක්වොලිටිය අඩුයි. මේ හැඳි 12ක් රුපියල් 600යි. මේ හැඳි 6ක් රුපියල් 600යි. හරි ඒකෙම තියෙනවා මෙන්න මේ ඔයගොල්ලෝ දැකලා ඇති ලොකු හොටෙල් වල සහ ලොකු කඩවලට ගියාට පස්සේ ඩෙසර්ට් කන්න තියෙන මෙන්න මේක මේ හැඳ. එතකොට මේකත් මේ හැඳි 6ත් රුපියල් 600කට ගන්න පුළුවන්. මේ හැඳි 6ත් රුපියල් 600කට ගන්න පුළුවන්. මේවා හොඳම ක්වොලිටි ඒවා. ඊට පස්සේ මෙන්න ගන්න තියෙනවා කරි හැඳි 6ක්. මේ කරි හැඳි 6ත් රුපියල් 600ට ගන්න පුළුවන්. ඉතින් මේවා ක්වොලිටි වැඩි හින්දායි මේ ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි. නැත්තම් ඕගොල්ලන්ට මේ වගේ ඒවා මේ 12ක් රුපියල් 600ට ගන්න පුළුවන්. තව ඕනනම් මේකේ මේ අඩු ඩෙසර්ට් මේ තේ හැඳි වගේ එක තියෙනවා. ඕනනම් ඒවා ටිකක් අපි පස්සේ වීඩියෝ එකක් ගේන්න. ඒවා අඩුවට දෙන්න පුළුවන්. ඉතින් මේක ක්වොලිටි හැඳි. හරි ඊට පස්සේ අපි ඉතින් මේ ඔක්කොම අපි කරන්නේ අපේ අර 800ට දුන්න කිචන් ස්කේල් එකේ. මේක හොඳටම හොඳයි. මේක හොඳටම සෙල් වෙනවා. මේ 800ට දුන්න කිචන් ස්කේල් එක තමයි අපිත් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න තියෙනවා හොඳම පිහි සෙට් එක. ඉතින් මේ පිහි සෙට් එක අපි 800 සේල් එකෙත් දැම්මා. අපි මේකේ 600 සේල් එකේදී මෙන්න මේ ලොකු පිහිය. ලොකු හොඳ පිහිය මේක දෙනවා රුපියල් 600ට. ඒ වගේම තමයි අපි 800 සේල් එකේදී පිහි දෙකක් තමයි 800ට දුන්නේ. නැත්තම් මේ පිහි තුනම ඕගොල්ලන්ට රුපියල් 1000ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න පිහි. මේකේ අපි කලින් දුන්න ප්ලාස්ටික් මීටර් දැන් මේකෙදී අපි දෙන්නේ ඔක්කොම ලී මීටර්. මෙන්න බලන්න පිහි ටික ක්වොලිටි කොහොමද කියලා. කිසිම අවුලක් නැහැ. හොඳම ක්වොලිටි බඩු. මෙන්න බලන්න. ඔක්කොම ලී මීටර් තියෙන්නේ අපි 800 සේල් එකේදී මේක ප්ලාස්ටික් ගෙනාවේ. දැන් මේ ඔක්කොම අපි දෙන්නේ ලී මීටර්. ඒකයි මේක අපි 600ටත් දෙන්නේ. ඉතින් මේවා කිසිම අවුලක් නැහැ. හොඳ ඒවා රුපියල් 600ට මේක ගන්න පුළුවන්. රුපියල් 1000ට මේ තුනම ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න ෆෝන් හැංගර් එකක් ගන්නලා තියෙනවා. මේක ඕන දැනක අලවන්න මේකට එනවා මේ ස්ටිකර් එකකුත් එනවා. ඕන දැනක මේක අලවන්න පුළුවන්. මේක මෙහෙම තිබ්බට මේක හොඳයි සුපිරි. බලන්න මේක මේ විදිහට මේක කරන්න පුළුවන්. කරකවන්න පුළුවන්. මේ බලන්න ෆෝන් එක මේක තියාගෙන ඕන වැඩක් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. මේක ඕන දැනක අලවන්න පුළුවන්. එලවුවට පස්සේ ඕන දැනක ඕන විදිහකට මේව හරවන්න පුළුවන්. ඉතින් ගොඩක් වැඩ මේකේ නේ ඕන විදිහකට මේව කරගන්න පුළුවන්.
රුපියල් 600යි මේක වෙන්නේ මේ තියෙන්නේ. හොඳට මේ යකඩ ප්ලාස්ටික් නෙමෙයි යකඩ. ඒකින්ද ඕන වැඩක් කරගන්න පුළුවන් මේකෙන්. සද්දිත් වලට එන ඇති. මෙන්න මේ තියෙන්නේ. ඕන දැනක ඔන්න බෑග් එකේ වුණත් දාගෙන යන්න පුළුවන්. ගිහිල්ලා ඔන්න ඔෆිස් එකේ වුණත් තියාගන්න පුළුවන්. මේසෙ ගාව මෙහෙම. තමන් වැඩ කරන තැනක ඕන තැනක තියාගන්න පුළුවන් ෆෝන් එක තමන්ට ඕන විදිහට මේ කඩකව ගන්නත් පුළුවන්. මේකද එකත් පාසි. ඉතින් මේකත් වෙන්නේ රුපියල් 600යි. හරි එහෙනම් දැන් අපි මේකේ තියෙන අයිටම් ටික පෙන්නුවා. ඉතින් ඕගොල්ලෝ මේවෙන් කැමති අයිටම් එකක් තියෙනවා නම් අපේ නම්බරේට WhatsApp පණිවිඩයක් නැත්නම් කතා කරලා කියන්න කියලා අපේ පළවෙනි සේල් එකේයි දෙවෙනි සේල් එක මේක දෙවෙනි සේල් එකනේ මේ දෙකෙන් ඕන අයිටම් ටිකක් එකපාරට දාගන්න. එතකොට එකපාර ඩෙලිවරි එකට යන රුපියල් 400යි අයිටම් 10ක් විතර ගත්තත් එතකොට ඕගොල්ලන්ට ලාභයි. ඉතින් ඉක්මනට ඕඩර් කරන්න තව බල ඉන්නවා. මොකද ටිකක් පහ වුණොත් එහෙම අයිටම් ඉවර වෙන්න පුළුවන්. එතකොට අයිටම් මොන හරි ඉවර වුණොත් එහෙම තමයි ඕගොල්ලන්ගේ ඕඩර් එක පොඩ්ඩක් පරක් වෙන්නේ. අයිටම් 5ක් දැම්මාම අයිටම් එකක් ඉවර වුණොත් එහෙම එතකොට අපි ගාව ඉවර වුණොත් අපි කරන්නේ වෙන අපේ අඳුරන තැනකින් කොහෙන් හරි. ඒ කියන්නේ අපි ගාව තියෙන ප්‍රයිස් එකට වඩා වැඩියෙන් හරි අපි අරන් ඕගොල්ලන්ගේ අයිටම් ඔක්කොම එවන්න තමයි අපි හදන්නේ. ඒකින්ද අපි ගාව ඉවර වුණොත් දවස් දෙකක් විතර පරක් වෙනවා. ඒකයි ඕගොල්ලෝ බෙලක් කියලාට කියන්නේ කොහොම තාම නැද්ද අයිටම් එක කියලා. එතකොට මොකද අයිටම් ඉවර වුණොත් අපි පිටින් හරි අරගෙන වැඩි ගානට අයිටම් ටික ඔක්කොම දෙන්න තමයි අපි try කරන්නේ. ඒකයි ඔය පෙලක් වෙලාවට පෙලක් අයිටම් පහු වෙන්නේ. ඒතකොට අයිටම් 5ක් විතර දැම්මට පස්සේ එක අයිටම් එකක් නැති වුණොත් අපි පාර්සල් එක හෝල් කරලා ඒ අයිටම් එක කොහෙන් හරි හොයනවා දෙන්න. ඒකයි පෙලක් වෙලාවට එහෙම වෙන්නේ. ඉතින් අපි කොහොම හරි ඕගොල්ලන්ගේ අයිටම් දෙන්න තමයි try කරන්නේ. අනිවාර්යයෙන් මිස් කරගන්න නැතුව පෙලක් වෙලාවට අමාරු වෙන ඒ වෙලාවට තමයි අපි ඕගොල්ලන්ට කෝල් කරලාදී පෙලක් අයට කෝල් කරලා කියනවා මිස් මේක නෑ මේ ටික විතරක් එවන්නද කියලා. ඒ අපිට හොයාගන්න බැරි වුණොත් කොහින් හරි අපි පුළුවන් තරම් try කරන හොයාගන්න බැරි වුණොත් තමයි එහෙම වෙන්නේ. හරි එහෙනම් ආයෙත් ඉතාමත් ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. සේල් එකක් වෙන්න පුළුවන් වෙන එකක් වෙන්න පුළුවන්. එහෙනම් තියෙන අපේ වීඩියෝ වලින් දැනට ඒවා ඕඩර් කරගන්න. මොකද බඩු ඉක්මනට ඉවර වෙන නිසා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.